අද දවසේ අපි මෙන්න මේ වීඩියෝ ගහලා කතා කරන්න හදන්නේ මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක පිළිබඳව. ඔකට නිතරම සෝෂල් මීඩියා යූස් කරගෙන ඇති තරම් ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඇති මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක පිළිබඳව. මොකද මේ Temu කියන්නේ? සරල වශයෙන් Temu කියන්නේ අපි මේ වෙද්දි ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්න පාවිච්චි කරන AliExpress. මෙන්න මේ වගේ AliExpress වගේම පිටරට තියෙන item ලංකාවට ගෙන්න ගන්න පුළුවන් හොඳ online shopping platform එකක් තමයි මෙන්න මේ Temu කියන්නේ. මෙන්න මේ Temu කියන application එක through කොහොමද අපි භාණ්ඩ මිලදී ගන්නෙ? ඊට අමතරව මේකේ account එකක් create කරගන්නේ කොහොමද? මෙන්න මේ දේවල් තමයි අද දවසේ මෙන්න මේ වීඩියෝෙන් කතා කරන්නේ. Temu කියන ඇප්ලිකේෂන් එක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක හරහා බලා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදියට AliExpress සහ Temu කියන ඇප්ලිකේෂන් දෙක සංසන්දනය කරොත් මේකේ තියෙන වාසි මොනවද කියලා බලමු. අපි AliExpress හරහා අපි භාණ්ඩයක් මිලදී අරන් ඉවරලා අපිට ලැබෙන්න සාමාන්‍ය දින 14ක් නැත්නම් මාසෙට වඩා වැඩි කාලයක් පවා ගත වෙනවා. හැබැයි මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් හරහා අපි item එක මිලදී ගත්තොත් අපිට ලැබෙන වාසියක් තමයි දින 14ක් නැත්නම් දින 10ක් වගේ කාලයක් ඇතුළත අපිට අපි ඕඩර් කරන item එක අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ දින 10ක් හෝ 14ක් කියන කාලය ඇතුළත item එක අපිට ලැබුණේ නැත්නම් ඩොලර් 1 කෑෂ්බැක් එකක් මෙන්න මෙයාලා ලබා දෙනවා. ඒ කියන්නේ ඒකට කියන කාලය ඇතුළත අපිට item එක ලැබුණේ නැත්නම් අපිට ඒකට ඩොලර් 1ක් වගේ ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් 300ක වගේ මුදලක් අපිට මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක හරහා අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකට ලබා දෙනවා. මෙන්න මේ වගේ වාසි ගොඩක් තියෙනවා මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක අපි පාවිච්චි කරද්දී. අපි බලමු කොහොමද මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක නිවැරදි විදිහට රෙජිස්ටර් වෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය කරන item එකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ, සිලෙක්ට් කරලා ඕඩර් එකක් දාගන්නේ කොහොමද, ඊට අමතරව ඕඩර් එකක් දාගත්තට පස්සේ එතනින් එහාට තියෙන process එක කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එක ගිහලා කතා කරමු කොහොමද මෙන්න මේ Temu app එකෙන් අපි orders දාගන්නේ කියලා. මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක වගේ මොබයිල් ෆෝන් එකේ වගේ Android ෆෝන් එකක් හරි නැත්නම් iPhone එකක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් App Store හෝ Play Store හරහා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මගේ iPhone එකට Temu කියන ඇප්ලිකේෂන් එක මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. Temu කියන ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න ගියාට පස්සේ මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක පිළිබඳව ඔයාලට විස්තරයක් මෙන්න මේ විදිහට රිවිව් වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට Temu කියන ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට permission ඉල්ලනවා මේකට allow කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන් දෙන පළවෙනිටම මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයා AliExpress වගේ නැත්නම් Daraz වගේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා මේ වෙද්දි භාණ්ඩ මිලදී අරන් තියෙන අන්න ඒ වගේම platform එකක් තමයි මෙන්න මේ Temu කියන්නේ. අපි පළවෙනිම බලමු කොහොමද මේකට sign in වෙන්නේ කියලා. මේක යටින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් sign in කියලා option එකක් තියෙනවා. මෙන්න මේ sign in කියන දේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාගේ iPhone එකක් තියෙනවා නම් ඔයාට ඔයාගේ Apple ID එකෙන් log වෙන්න පුළුවන්. නැත්නම් Gmail එකෙන්, නැත්නම් Facebook එකෙන්, නැත්නම් email එකෙන්, නැත්නම් phone number එකකින් මේකට register වෙන්න පුළුවන්. ඔයාගේ කැමති option එකක් කරා මෙතන තියෙන option එකක් කරා ඔයාට register වෙන්න පුළුවන්. මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි හෝම් පේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ all කියන කැටගරිය එක තෝරගත්තට පස්සේ මේකේ හැම item එකක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හැම කැටගරියක්ම මෙන්න මේ විදිහට එකට තියෙනවා බලා ගන්න පුළුවන්. Tamanට අවශ්‍ය item එකක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ උඩින් බලා ගන්න පුළුවන් search bar එක මෙන්න මෙතනට ගිහිල්ලා Tamanට අවශ්‍ය item එක select කරලා ඒක තෝරගන්න පුළුවන්. search කරලා තෝරා ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව උඩින්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් category wise category වෙන වෙනම තියෙනවා බලා ගන්න පුළුවන්. women men මෙන්න මේ විදිහට වෙන වෙනම තියෙනවා බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේක category කරලා අපිට අවශ්‍ය category වලට ගිහිල්ලා Tamanට අවශ්‍ය දේ මෙතනින් select කර ගැනීම හැකියාව තියෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් search කරලා ඉවර වෙලා Tamanට අවශ්‍ය item එක තෝරා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක cart කියලා item එකක් තියෙනවා. මොකද්ද මේ cart කියන්නේ? අපි මොකක් හරි item එක select කරගත්තට පස්සේ මෙන්න මෙතන තමයි එන්නේ. මෙන්න මෙතනින් තමයි payment එක කරන්න තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට Tamanට අවශ්‍ය item එකක් මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. මේකේ මෙන්න මේ විදිහට කැටගරි තියෙනවා. ස්පෝර්ට් ජුවලරි මෙන්න මේ විදිහට කැටගරි ගොඩක් තියෙනවා. Tamanට අවශ්‍ය කැටගරියට ගිහිල්ලා ඔයාට අවශ්‍ය item එක මෙතනින් select කරගන්න පුළුවන්. නැත්නම් home page එකට ගිහිල්ලා මෙන්න මේ all කියන කැටගරියට ගියාට පස්සේ හැම item එකක්ම මෙතනින් පෙන්නනවා. මෙතනින් Tamanට අවශ්‍ය item එක මෙතනින් select කරගන්න පුළුවන්. නැත්නම් search bar එකට ගිහිල්ලා search කරලා Tamanට අවශ්‍ය item එක select කරගැනීමේ හැකියාවක් තියෙනවා.
වෙනත් වෙබ්සයිට් එක බලද්දි මේකේ තියෙන වාසිය ගොඩක් අඩු මුදලකට අඩු ප්‍රයිස් එකකට අපිට අයිටම් මිලදී ගැනීමේ හැකියාව ඔන්න ඔයාලට ලැබිලා තියෙනවා. මෙන්න මේ විදිහට තමන්ට අවශ්‍ය වෙන අයිටම් ටිකක් මෙන්න මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමන්ට අවශ්‍ය වෙන අයිටම් එක උඩට ගිහිල්ලා ඊට පස්සේ add to cart කියන තැන ක්ලික් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට add to cart කියන තැන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට කාඩ් එකට add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම අයිටම් කිහිපයක් මෙන්න මේ විදිහට මිලදී ගන්න හදන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ free shipping කියන තැන ක්ලික් කරගන්න අවශ්‍ය. අර මම පළවෙනිම වීඩියෝ එකේ කිව්වේ කාඩ් එක add කරගන්න ඕන. කාඩ් එක එන්නේ එතනින් තමයි payment එක කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මම bonsai tree වගේ ඊට පස්සේ cleaning tool එක ඊට පස්සේ මට back cover එක වගේ දේවල් ටිකක් තමයි ඔන්න ගෙන්නන්න හදන්නේ. අපි ගෙන්නලා බලමු මේ වගේ quality එක කොහොමද කියලා. ඔය කටේ මෙන්න මේ විදිහට කරන් දෙන්න මෙන්න මේ විදිහට අවශ්‍ය item ටික select කරාට පස්සේ මෙන්න මෙතන click කරන්න ඕන. click කරාට පස්සේ මෙන්න මේ විදිහට page එකක් එනවා. මෙතනින් කරන් තියෙන තමන්ගේ address ඊට අමතරව city එක phone number වගේ තමන්ගේ අවශ්‍ය විස්තර ටික මෙන්න මෙතනින් fill කර ගන්න ඕනේ. තමන්ට අර AliExpress එකෙන් අපි orders ලබා ගද්දි AliExpress එකෙන් order කරද්දි දෙනවා වගේම විස්තර ටික තමයි මෙන්න මෙතන ලබා දෙන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපේ address එක මෙන්න මේ විදිහට සඳහන් කරාට පස්සේ අපිට කරන් තියෙන්නේ අපිට payment එක කරන්න අදාළ වෙන අපේ card එක add කරන් දෙනවා. මෙන්න මේ විදිහට card කියන තැනට අපේ card එක add කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ card එක අපි add කරගමු. මෙන්න මේ විදිහට bank card details ටික ලබා දීලා අපිට submit කරන් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට submit කරාට පස්සේ මේක payment successful කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක හරහා අපිට අයිටම් මිලදී ගන්න තියෙන්නේ. ඔකට දකින්න ඇති අද මම අයිටම් කිහිපයක්ම සිලෙක්ට් කරගත්තා. හැබැයි ඩොලර්ස් 8ක් වගේ කියන්නේ රුපියල් 2000ක් වගේ තමයි ගියේ. මෙන්න මේ අයිටම් 5ක් විතර මම සිලෙක්ට් කරගත්තා. මෙන්න මේ 5ටම මට වියදම් වුණේ රුපියල් 2000ක් විතර. රුපියල් 6000ක විතර අයිටම් මම අද දවසේ මිලදී ගත්තා. මෙන්න මේ 6000ක අයිටම් වලට මට කොස්ට් උනේ රුපියල් 2000ක් වගේ. ඔකට හිත බලන්න කොච්චර ලාභද මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් හරහා අපිට අයිටම් මිලදී ගද්දි. අනික මෙන්න මේ අයිටම් ටික මම මිලදී ගත්තේ free shipping යටතේ. මට මේක ගේන්න රුපියලක්වත් වියදම් වෙන්නේ මෙන්න මේ අයිටම් වලට යන කොස්ට් එක විතරයි මට මේ කටට ගෙවන්න උනේ. මෙන්න මේ විදිහට ඉතාමත් පොඩි මුදලකින් අපිට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එක. අනික මේ කට්ටිය තවත් වාසියක් අපි පළවෙනිම දැක්කා වගේම දින 10ක් 14ක් අතර කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම මෙන්න මේ අයිටම් එක අපිට ship කරනවා deliver කරලා දෙනවා. හැබැයි deliver කරලා දුන්නේ නැත්නම් මේ කට්ටිය ඩොලර් 1 cashback එක අපිට දෙනවා. ඒ කට්ටිය අපිට ඩිලිවර් කරලා දුන්නේ නැත්නම් ඒ කාලය ඇතුළත අපේ account එකට ඩොලර් 1ක ප්‍රමාණයක් ලබා දෙනවා. මෙන්න මේ ලබා දෙන ඩොලර්ස් වලින් කල් ගිහිලියලා අපිට ඩොලර්ස් ලබා දුන්න මෙන්න මේ ලබා දෙන cash refund එකෙන් හම්බෙන මුදල් වලින් අපිට item purchase කරන්න පුළුවන්. මෙන්න මේ වාසිය තියෙනවා මෙන්න මේ Temu කියන application එක හරහා අපි item මිලදී ගන්න ගත්තොත්. මම හිතනවා මෙන්න මේ application එක ගැන ඔයකට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. account එකක් කොහොමද හදාගන්නේ? account එක register වෙන්නේ කොහොමද? අපි item එක select කරගන්නේ කොහොමද? ඊට අමතරව item එක මිලදී ගන්නේ කොහොමද කියලා මේ හැම දෙයක්ම මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කළා. මෙන්න මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාලා ඔයා මෙන්න මේ Temu කියන application එකෙන් ඔයා මේ විදිහට item එක මිලදී අරන් ඊට අමතරව ඔයා item මේ විදිහට ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේකේ item වල quality මෙන්න මේ item වල කිසිම issue එකක් තියෙනවද මෙන්න මේ ගැන ඔය කට්ටිය අදහස පහලින් comment කරන්න යන්න අමතක කරන්න එපා. එතකොට මෙන්න මේ වීඩියෝ එක බලලා තවත් කෙනෙක් මෙන්න මේ Temu කියන application හරහා item මිලදී ගන්නවා නම් එයාට යම්කිසි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මමත් මෙන්න මේ Temu කියන ඇප්ලිකේෂන් එකෙන් item ටික ලැබුණාට පස්සේ මම වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන නම් මේක quality ද ඇත්තටම මේකේ තියෙන item හොඳයිද කියලා මේ වෙනකොටත් Temu කියන ඇප්ලිකේෂන් එකෙන් item මිලදී ගත්ත ගොඩක් අය ඉන්නවා. මම මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා Temu එකෙන් item එක මිලදී අරන් තියෙනවා නම් මේක ගැන විස්තරයක් පහලින් comment එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon all කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ අපි ඉක්මනටම හම්බ වෙමු.